කොළඹ මහනගර සභාවේ බලය කාටද? 2025 පළාත් පාලන මැතිවරණයෙන් පළාත් පාලන ආයතන 339න් පළාත් පාලන ආයතන 265ක බලය දිනා ගැනීමට ආණ්ඩු බලය යොබවන ජාතික ජනබලවේගය සමත්ව තිබේ. ඒත් ඇතැම් සභාවල බෞද්ධ සභික සංඛ්‍යාවක් ජාතික ජනබලවේගය සතුව ඇතත් සභාවක බලය පිහිටීමට අවැසි 50ක සභික දුර සංඛ්‍යාව අහිමිව තිබේ. මේ වන විට බොහෝ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල පොදු හතුරාව සිටින්නේ ජාතික ජනබලවේගයයි. ඒ අනුව එම පොදු සතුරා පරාජය කිරීමට විපක්ෂයේ පරාජිත කණ්ඩායම් උත්සාහ දරමින් සිටී. මේ කුඩා ප්‍රාප්තිය කොළඹ මහනගර සභාවයි. ජාතික ජනබලවේගය කොළඹ මහනගර සභාවේ සභික දුර 48ක් හිමිකරගත්තේ ඡන්ද 81814ක් ලබා ගැනීමෙන්. සමගි ජනබලවේගය ඡන්ද 58375ක් දිනා ගනිමින් සභික දුර 29ක් හිමිකරගෙන ඇති අතර එජාපය ඡන්ද 26297ක් ලබා ගනිමින් සභික දුර 13ක් හිමිකරගෙන තිබේ. පොත්ජන පෙරමුණට ආසන 5ක්, මුස්ලිම් කොංග්‍රසයට සභික දුර 4ක්, ස්වාධීන කණ්ඩායම් අංක 3ට සභික දුර 4ක්, එක්සත් සාම්පෙරමුණට සභික දුර 2ක්, සරජන බලයට සභික දුර 2ක්, පොත්ජන එක්සත් පෙරමුණට එක් සභික දුරයක් සහ සෙසු සභික දුර ස්වාධීන කණ්ඩායම් මත බෙදී ගොස් තිබේ. ඒ අනුව මුළු සභික දුර 117න් බහුතරය ඇත්තේ ආණ්ඩු බලය හොබවන ජාතික ජනබලවේගය සතුව නොවීම සහ 50 ඉක්මවා බලය ලබා ගැනීමට කිසිදු දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් අසමත්ව තිබීම කොළඹ පුරපති හටන රටේ ප්‍රධාන කතිකාවතකට හේතුව තිබේ. ජාතික ජනබලවේගය නම්ශීලී බවක් දක්වමින් බලය පිහිටීමට දුෂ්කර පළාත් පාලන ආයතනවල විපක්ෂයේ ප්‍රගතිශීලී කණ්ඩායම් සමග එක්ව ගමනක් යාමට සූදානම්කින් සිටී. සර්වජන බලය පක්ෂ නායකත්වයේ පවසා සිටින්නේ කිසිදු පක්ෂයක් සමග සන්ධානගත වීමට සූදානම් නොමැති බවයි. කොළඹ මහනගර සභාවේ පුරපති අපේක්ෂිකා වූයේ ඩ්‍රායි කැලි බල්සසාර් මහත්මියයි. සමගි ජනබලවේගයේ පුරපති අපේක්ෂකත්වයේ දැරූ රුවේස් හනිෆා මහතා නියෝජනය කළ බරල දකුණ කොට්ටාසයේද පරාජයට පත්ව තිබේ. එබැවින් ඒ වෙනුවට වෙනත් නාම යෝජනා කිරීමට සමගි ජනබලවේගය උත්සාහ දරමින් සිටී. එය පැහැදිලි ලෙසම සමගි ජනබලවේගයේ සභිකය දුර කිසියම් දෙදරා යාමකට හේතු සපයන කරුණක්ව තිබේ. එක්සත් ජාතික පක්ෂය සහ පොත්ජන පෙරමුණ එක් නොවීම සුදුසුයයි එම පක්ෂ විසින්ම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් සිටී. ජාතික ජනබලවේගය පවසන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සදාචාරය අනුව තම පක්ෂය වැඩි සභික දුර සංඛ්‍යාවක් දිනාගත් පක්ෂය ලෙස බලය පිහිටුවන බවයි. මුළු සභික සංඛ්‍යාවෙන් 50ක් කිසියම් පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් ලබා ගැනීම ඇතිනම් පළාත් පාලන සහකාර කොමසාරිස් එම සභාව වෙත ගොස් තේරිපත් වූ සභිකයන් හා කතිකා කොට එකඟතාවයකට පැමිණ ඒ අනුව මෙම තනතුරට පත් කිරීම සිදු කරනු ලබනවා. ඒ අනුව විවිධ මතිමතාන්තර දරන විපක්ෂය එක් මතයකට ගෙනීමට අපහසු වීම කොළඹ මහනගර සභාවේ නගරාධිපති ධූරය සඳහා සමගි ජනබලවේගය පත් කළ අපේක්ෂකයාගේ කොට්ටාශය පරාජයට පත්වීම වෙනත් අපේක්ෂකයෙකු නම් කිරීමේදී සමගි ජනබලවේගයේ බෙදී යා හැකි සභික ප්‍රවණතාවය වැඩිවීම පොත්ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක්වීම පිළිබඳ විරෝධී අදහස් එම පක්ෂ තුළින්ම මතුවීම ආණ්ඩුව විසින් බලය පිහිටුවීමට නම්‍යශීලී ස්වභාවයක් පෙන්වීම යන කාරණා අනුව මෙතුවක් කාලයකට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේග බලකොටුවක් වූ කොළඹ මහනගර සභාවේ බලය ජාතික ජනබලවේගය සතුවීමේ ඉහළ ප්‍රවණතාවක් තිබේ.